අප්‍රේල් 14ට කලින් ඔයා මේ රීඩින් එක දැක්කොත් ඔයා ගොඩාක් වාසනාවන්තයි. ඔයාගේ ජීවිතේ ඔයා බලාගෙන හිටපු විශේෂ වෙනස්කම් කිහිපයක් ඉදිරි මාසයේදී සිද්ධ වෙන්න යනවා. රීඩින් එකට යන්න කලින් මම ඔයාට සාධක කිහිපයක් කියනවා. මම මේ කියන සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. BIRNAU මම මේ කිව්ව අකුරු වලින් එක අකුරක් හරි ඔයාගේ නමේ කොතනකටම හරි යෙදෙනවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාගේ කැමතිම අංක 4. අංක 1, 4, 6, 8. මෙන්න මේ අංක වලින් එකක් හරි තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා අද දවස ඇතුළත ඒන්ජල් නම්බර් එකක් දැකපු කෙනෙක් නම් රීඩින් එක මග අරගන්න නැතුව බලන්න. ඔයා මේ වෙලාවේ ඇඳගෙන ඉන්නේ රතු, කහ, නිල්, සුදු, කළු. මෙන්න මේ වර්ණ වලින් පොඩ්ඩක් හරි තියෙන ඇඳුමක් නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා දැන් ඉන්න තැනට ඔයාට කළු පාටින් දුඹුරු පාටින් මොනවාම හරි දෙයක් පේන්න තියෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා ළඟදී කොහේ හරි දුර ගමනක් යන්න හිතන් ඉන්නවා නම් මේ රීඩින් එක මග අරගන්න එපා. ඔයා මේ දවස්වල ලස්සන වෙන්න මොනවා හරිම දෙයක් කරනවා නම් ඔයා ලස්සන වෙන්න හිතාගෙන මොනවා හරිම දෙයක් මිලදී ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයා ගෙවුණු දවස්වලදී සුදු පරවියන් හෝ සමනලුන් දැක්ක කෙනෙක් නම් මේ රීඩින් එක මග අරගන්න එපා. ඔයා අද දවසේ කොයි වෙලාවක හරි ගින්දර දැකපු කෙනෙක් නම් පහනක් පත්තු වෙනවා දැක්කනම් එහෙමත් නැත්නම් ඉටිපන්දමක් පත්තු වෙනවා දැක්කනම් එහෙමත් නැත්නම් ලිපක් පත්තු වෙනවා දැක්කනම් කොහොම හරි ඔයා ගින්දර දැක්කනම් මේ රීඩින් එක මග අරගන්න නැතුව බලන්න. ඔයා නිතරම විශ්වයට ස්තුතිවන්ත වෙන කෙනෙක් නම් ඔයා නිතරම විශ්වය විශ්වාස කරන කෙනෙක් නම් මේ රීඩින් එක මග අරගන්න එපා. ඔයා මේ රීඩින් එක දකින්න පැයකට පැය 2කට කලින් වෙලාව බලපු කෙනෙක් නම් මේ රීඩින් එක මග අරගන්න නැතුව බලන්න. මම ඔයාට දැන් සාධක කිහිපයක් කිව්වා. මම මේ කියපු සාධක වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් රීඩින් එක අවසාන වෙනකම් බලන්න. ඔයාට මම කියපු සාධක කීයක් ගැලපුණාද කියලා මට කමෙන්ට් එකක් දාන්න. හරි, අපි දැන් රීඩින් එකට යමු. ඔයා කාලයකට කලින් දැකපු හීනයක්. එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක්. ඔයා ආදරණීය විශ්වයෙන් ඉල්ලපු දෙයක් ඔයාට ලැබෙන්න යනවා කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන්න යනවා. එහෙමත් නැත්නම් ඔයාට ලොකු ජයග්‍රහණයක් ලැබෙන්න යනවා. ඉදිරි කාලයේදී ඔයා කරපු කැපකිරීම් වලට ඔයාගේ මහන්සියට ප්‍රතිඵල ලැබෙන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගැටලු වලට ඔයාට ස්ථිර විසඳුම් ඔයාට මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවත් එක්කම ලැබෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. මේ රීඩින් එක බලන ඔයා ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. විශේෂයෙන්ම ඔයාට ඉදිරි කාලයේදී ගොඩාක් අයගෙන් උදව් උපකාර ලැබෙන්න තියෙනවා. ඔයාගේ දියුණුව කරා යන මේ ගමනේදී ඔයාට නොහිතපු උදව් උපකාර ඉදිරි කාලයේදී ලැබෙන්න පුළුවන් කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ගොඩක් දුරට ඔයාට මුදල් වලින් හොඳ අදහස් වලින් වෙන අයගෙන් උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ තියෙන දක්ෂතාවයක් මොකක් හරි ඔයාගේ තියෙන හැකියාවක් මතුවෙන කාලයක් ඉදිරියේදී එනවා. ඔයා දැනටමත් මොකක් හරිම දෙයකට දක්ෂ කෙනෙක් වෙන්න ඇති. සමහර විට ඔයා මේ වෙනකොට දන්නේ නැතුව ඇති ඔයාගේ ළඟ ලොකු දක්ෂතාවයක් හැංගිලා තියෙනවා කියලා. අන්න ඒ දක්ෂතාවය ඉස්මතු වෙනවා අප්‍රේල් මාසයේදී. ඔයාගේ මේ දක්ෂතාවයත් එක්ක ඔයාට ඔයා ඉන්න සමාජයේ ලොකු පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. ලොකු ආදරයක් ඔයාට සමාජයෙන් ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාගේ තියෙන සැඟවුණු දක්ෂතාවය නිසා ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා ඉන්න තත්වයෙන් ඉස්සරහට යන්න. ඔයාගේ මේ සැඟවිලා තියෙන දක්ෂතාවයෙන් හැකියාවෙන් පුළුවන් කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා කොහේ හරි ගමනක් යන්න ආසාවෙන් හිටියානම් කොහේ හරි ගමනක් යන්න
ප්ලෑන් කරගෙන හිටියනම් නමුත් ඔයාට ඒකට අවස්ථාව හම්බුනේ නැත්නම් ඔයාට මේ අප්‍රේල් මාසයේදී ඒකට අවස්ථාව ලැබෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. වෙන මාසවලට වැඩිය ඔයා අප්‍රේල් මාසයේදී ගොඩක් ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම ඔයා රූපයෙන් ආකර්ශනීය වෙනවා. ඔයා රූපය දැනටමත් ඔයා රූපය ලස්සන කරගන්න දේවල් කරගෙන යනවා නම් ඒ දේවල් වලින් ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. මොකද්ද ඔයාගේ වෙනස? මොකද්ද ඔයාගේ මේ ලස්සන වෙන්න රහස කියලා අහන තරමට ඔයා ලස්සන වෙනවා. අඳින ඇඳුමේ ඉඳන් ඔයා කතා කරන විදිහ දක්වාම ඔයාව ආකර්ශනීය වෙනවා. ඔයා කතා කරනකොට අනිත් අයට අහන් ඉන්න ආස හිතෙන තරමට ඔයාව ආකර්ශනීය වෙනවා. මීට කාලෙන් ඔයත් එක්ක කතා කරපු නැති අය පවා ඔයත් එක්ක එල්ලි එලි කතා කරන්න එනවා. ඔයාව යාළුවෙක් විදියට පිළිගන්න ගොඩක් කට්ටිය ඔයාගේ ජීවිතේට එයි ඉදිරි මාසයේදී. ඉදිරි කාලයේදී ඔයා කරන කියන දේවල් වලට ඔයාට ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. ඔයා ගොඩක් හොඳ දේවල් කරන්න යනවා කියලා රීඩින් එකෙන් කියනවා. විශේෂයෙන්ම ඔයා ඉදිරි කාලයේදී ගොඩක් ආගම දහමට නැඹුරු වෙයි. ඔයා වෙනදට වැඩිය ආගමික ස්ථානවලට යන්න කැමැත්තක් දක්වාවි. ඒ වගේම අසරණ අයට උදව් කරන්න පෙළඹෙයි. අසරණ අයට කෑම ටිකක් දෙන්න, ලස්සන ඇඳුමක් අරන් දෙන්න මේ වගේ දේවල් වලට ඔයා පෙළඹෙනවා. ඒ වගේම කියන්න ඕන ඔයා මේ දේවල් මේ වගේ හොඳ දේවල් කරන්න ඔයාගේ ජීවිතයට ධනාත්මක ශක්තියින් ගලාගෙන එනවා කියලා. ඔයාගේ ජීවිතයට ඔයා කවදාවත් නොහිතපු දේවල් පවා ලැබෙන්න පුළුවන් ඔයා මේ කරන හොඳ දේවල් වලින්. වෙනදට වැඩිය ඔයාගේ හිත සංසුන් වෙනවා. ඉදිරි කාලයේදී ඔයත් එක්ක ළඟින් ඔයාට ආදරයෙන් ඔයාට ලෙන්ගතුකමින් ඉන්න අය තියාගෙන යන අයට යන්න දීලා ඔයා අතෑරලා දානවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා කලින් කාගේ හරි පුංචි වෙනස්කමකදී වුණත් වෙනස් වීමකදී වුණත් ගොඩක් සංවේදී වුණ කෙනෙක්. ඔයාට මේ දේවල් ගොඩක් දැනුණ කෙනෙක්. නමුත් ඉදිරි කාලයේදී ඔයා මේ දේවල් ගණන් ගන්නේ නැහැ කියලා රීඩින් එකෙන් පෙන්නනවා. ඔයාට ඕන නැත්නම් මට 100,000 වාරයක් ඔයාව ඕන් නෑ කියන තැනට ඔයා වැඩ කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා ඔයාගේ අගය දැනගන්නවා. ඔයා ඔයාගේ වටිනාකම මොකද්ද කියලා දැනගන්නවා. ඔයා ඔයාගේ වටිනාකම, ඔයාගේ අගය, ඔයාව හැලුවට ලක් කරන කිසිම කෙනෙක්ට ඉදිරි කාලයේදී ඉඩ දෙන්නේ නැහැ කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයාට කලින් උදව් කරපු කෙනෙක්, ඔයා කලින් කාගෙන් හරි උදව්වක් ඉල්ලලා ඒ උදව්ව ලබා දුන්න කෙනෙක් ඔයාගෙන් උදව්වක් ඉල්ලන්න එනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ කෙනාට උදව් අත්‍යවශ්‍යම මොහොතක් ඇවිල්ලා ඒ කෙනා ඔයාගෙන් උදව් ඉල්ලනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඉදිරි කාලයේදී ඔයාට මුදල් වලින් නම් අඩුවක් වෙන්නේ නැහැ. ඔයාට මුදල් කොහොම හරි ලැබෙනවා. කොයි විදිහකින් හරි ඔයාට මුදල් ලැබෙනවා. පවුලේත් එක්ක සතුටින් ඉන්න, ගමන් යන්න, විනෝද වෙන්න ඇති තරම් ඔයාගේ අතේ මුදල් තියෙනවා. ඉදිරි කාලේ ඔයා හරිම නිදහසේ සතුටින් ගත කරන කාලයක්. ඒ වගේම ඔයාගේ ආදරය ගැන බැලුවොත් ඔයාගේ ආදරය ඇතුලේ තියෙන පොඩි ප්‍රශ්න ගැටලු නිකම්ම විසඳලා යනවා කියලා රීඩින් එකෙන් කියනවා. එයා ඔයා කැමති විදිහට ඉන්න උත්සාහ කරනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඒ වගේම ඔයා ආදරය කරන කෙනා මේ කාලයේදී ඔයාට ගොඩක් ආකර්ෂණීය වෙනවා. ඉදිරි කාලයේදී ඔයා කියන ඕනම දෙයක් මෙයා පිළිගන්න පුළුවන්. ඔයා කියන ඕනම දෙයක් මෙයා කරන්න පුළුවන්. ඒ වගේම ඔයා නිසාම ඔයා ආදරය කරන කෙනා එයාගේ ජීවිතේ වෙනස් කරගන්න හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. එයාගේ තියෙන අඩුපාඩු හදාගන්න මෙයා මේ දවස්වල හිතමින් ඉන්නවා කියලා රීඩින් එකෙන් කියනවා. ඔයා දැනටමත් ආදරය කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් දැනටමත් විවාහ වෙලා නම් ඉන්නේ. මේ කරුණ ටික ඔයාටත් අදාළයි. ඔයාගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා වෙනදට නැති ආදරයක් ලෙන්ගතුකමක් ඔයාට දක්වනවා. විශේෂයෙන්ම මෙයා ඔයාගෙන් අහන්න පුළුවන්. ඔයා කැමති මම මොන වගේ කෙනෙක් වෙනවටද? මම කොයි විදිහට හැසිරෙනවටද? මගේ අඩුපාඩු මොනවද? මෙන්න මේ දේවල් සමහරට ඔයාගෙන් අහන්න පුළුවන්. ඒ වගේ මෙයාගේ අඩුපාඩු තේරුම් ගන්න කාලයක්. ඔයාගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා මේ කාලයේදී එයාගේ අඩුපාඩු තේරුම් ගන්න කාලයක්. මෙයාගේ මේ අඩුපාඩු මෙයා හිතලම හදා ගන්නවා. මෙයාගේ අතින් වෙන අඩුපාඩු, මෙයාගේ අතින් වෙන වැරදි තියෙනවා නම් මෙයා ඒ දේවල් හිතලම හදා ගන්නවා.
ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාගේ රූපයේ සිද්ධ වෙන වෙනසත් එක්ක ඔයාගේ රූපය ආකර්ශනීය බවත් එක්ක ඔයාගේ මේ ගතිගුණවල ඇතිවෙන වෙනසත් එක්ක මෙයාගේ හිතේ පොඩි බයක් ඇති වෙන්න පුළුවන් ඔයාව එයාට නැති වෙයි කියලා. ඒක නිසා එයා වෙනදට වැඩිය ඔයා ගැන හොයන්න බලන්න පෙළඹෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරි කාලයේදී ඔයාට නුසුදුසු පුද්ගලයන් විශ්වය විසින් ඔයාගෙන් අයින් කළා දානවා කියලා රීඩින් එකෙන් කියන විශේෂයෙන්ම ඔයත් ඔයාට හරියන්නේ නැති අය අයින් කරන්න පුළුවන් තරමට ඔයාගේ හිත ශක්තිමත් කරගන්නවා. ඒ වගේම විශ්වය විසින් ඔයාට නුසුදුසු පුද්ගලින්ව පෙන්වලා දෙනවා. මේ කට්ටිය ඔයාගේ ජීවිතේ ඉන්න ඕනේ නැහැ කියලා. ඒ කට්ටිය නිකම්ම ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යනවා කියලා රීඩින් එකෙන් කියනවා. මේ රීඩින් එක හරිම වාසනාවන්ත රීඩින් එකක්. ඔයාගේ ජීවිතය ඔයා හිතන විදිහටම වෙනස් වෙන්න යනවා. ඔයාගේ ජීවිතය සුබවාදී විදිහට වෙනස් වෙන්න යනවා. ඔයා නිතරම ආදරණීය විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ වාසනාව විශ්වය විසින් ඉක්මනින් ඔයාට ළඟා කරලා දෙනවා. එතකන් සතුටින් ඉන්න.